ආදී කවුද බං අර කොල්ලෙක් අපි දිහා බලන් ඉන්නේ නේද? පවු නේද බං? ඌ චහින්සේ කොල්ලෙක් දුකද බං? උට කතා කරලා බලමුද? ඇයි දන්නේ නැහැ නේද ඌ අපි දිහා බලන් ඉන්නේ. බලහංග මූසල විදියට බලන් ඉන්නේ හැටි. එහෙම කියන්න එපා මලා. ඌත් බඩගින්නට එන්නේ නැති අපි දිහා බලන් ඉන්නේ. උට පොඩ්ඩක් කතා කරලා බලමුද? සමහරට උට බඩගින්න නැත්තේ බං. ඒ මල්ලි එන්නකො චුට්ටා. ඔවයි කියන්න මල්ලි මොකක් හරි අවුලකද ඉන්නේ? බීමු පුරා බොන්නකෝ. තැංකූ අයි මාත් මාර බඩිගන්න හිටියේ. ඇයි බං උඹට බඩගින්නේ කියලා අනිත් ඒවා කන බොන දිහා බලන් ඉන්නේ? එහෙම එකක් නෑ අයියේ. මගේ අතේ සල්ලි තිබ්බෙත් නෑ. මාත් බඩිගන්න හිටියේ. අනේ මොකුත් හිතන්න එපා. ඔබ මූ කියන දේවල් ගණන් ගන්න එපා මල්ලි. එහෙම කියන්න එපා මලා. ඌත් කොල්ලෙක්නේ. අපිට වගේම හැමෝටම බඩගින්න දැනෙනවා බා. උටත් ඒ වගේම බඩගින්න දැනෙන්නේ නැති. ඒ හින්දා එහෙම කොල්ලොම චාටර් කරන්න එපා බා. අනේ අයියෝ ඔය දෙන්න මං හින්දරන්න දෙන්න එපා. මං යන්නම්. උඹ යන්නේ කමයි බං හොඳ. යන තැනක අපේ බීම එක දීලා ඵලයන්. නේ අයියේ මං බීමේ කරා යන්න නෙමෙයි හිටියේ. මගේ අතින් වැරද්දක් කරනවා නම් සමා වෙන්න. මං ගිහිල්ලා එන්නම්. ඇයි බං මලා උඹ එහෙම කරේ? පවුනේ බං. ඌ අහිංසක කොල්ලෙක්නේ. අනේ ආදී උඹත් වෙන්න මේ බීම එක වීපන්. ඔය වගේම වැඩි කරට ගන්න එපා බං. අපේ තත්ත්වෙට දෙට් වෙන්නේ නැහැ. අනේ මන්ද බං. උඹලා නම් කවදාවත් කියලා හදන්න බෑ. මිනිස්සුන්ව සල්ලි වලින්වත් තත්ත්වෙන් මනින්න එපා ගුවට. උඹලා කවදාවත් ඒ දේ අහන්නේ නැහැ බං. ඔබම ওই බීම එක බියම් බං. මට එපා. යම මට පරක් වෙනවා බං. උඹට මට වඩා උගලකුණානේ. හරි හරි යමන් කොහෙන. එහෙම එකක් නැහැ මලා. මට හැමෝම එකයි. දැන් යම. මට නම් තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු තාම මිනිස්සෙක් මේ තරම් කොම් කරන්න කියලා. සල්ලි නිසා, තත්ත්ව නිසා ගොඩක් මිනිස්සු අද ලංකාවේ ගොඩක් අසරණ වෙනවා. තේරන් ආදී පරිස්සමෙන් ගිහින් වරි මාත් ගෙදර යන්න. හරි බං. එහෙනම් පරිස්සම් ඵලයන්. මාත් ගිහින් එන්න. අයියෝ ඔය ආයේ මේ පැත්තේ මං ගෙදර යන්න නැතුව ආයෙ උඹම හොයාගෙන ආවේ. මට තේරුණා බං උඹ මොකක් හරි අවුලක ඉන්නේ කියලා. මොකද්ද ප්‍රශ්නේ? නෑ අයියේ. මාව ජොබ්බගෙනුත් අයින් කරා. මේ දවස්වල ගෙදරත් ප්‍රශ්න. අතේ සල්ලිත් නෑ. ඒකයි මං අවුලෙන් හිටියේ. මට තේරුණා මල්ලි ඔය ප්‍රශ්නක ඉන්නේ කියලා. ඔය ආර කලින් මගේ යාළුවෝ කිව්ව දේවල් ගණන් ගන්න එපා. මටත් ඔය වගේ ප්‍රශ්න කලින් නා මල්ලි. මගේ අතේ ලොකු ගණන් නැහැ. මගේ අතේ මෙච්චරමයි මල්ලි තියෙන්නේ. ඔයා මොන හරි කාලා පිටිටත් මොන හරි අරගෙන යන්න. මං ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් එක සෙට් කරලා දෙන්න. අනේ මට සල්ලි එපා අයියේ. ඔයාගේ වචනටත් ගොඩක් පිං. එහෙම හිතන්න එපා මල්ලි. මමනේ දෙන්නේ. ඔයා මේක තියාගන්නකෝ. මෙතන ලොකු ගණන් නැහැ. අනේ මේ වෙලාවේ ලොකු දෙයක් අයින් උන්ට. ඔයා හිතන්න එපා මල්ලි. අපි ඔක්කොම කොල්ලෝනේ. කොහොම හරි බීමක් ගහමු. අනේ මල්ලි මං ආයෙත් කියනවා. මගේ යාළුවෝ ඔයාට කිව්ව දේවල් වලට මට සමා වෙන්න.